ඔය ඔන්ට්‍රප්‍රීනියර් කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක් නම් එහෙම නැත්නම් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් එහෙම නැත්නම් සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක් නම් මම මේ කතා කරන පුංචි දේවල් ටික ඔයාට ඔයාගේ ඉස්සරහා ගමන සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා කියලා මම හොඳ ආකාරම දන්නවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක මුලින් ඉඳලා අගටම බලන්න ඔයාට පුංචි හරි දෙයක් පික් කරගන්න පුළුවන් වෙයි ඔයාගේ ජර්නි එක සක්සස් කරගන්න. ඔයගලන්ට ඉස්සෙල්ලාම දැනෙන ඩිසපොයින්ට්මන්ට් එක තමයි ඔයා කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරාට පස්සේ එහෙම නැත්නම් ඔයා මොන හරි බිස්නස් එකක් ඩෙවලොප් කරාට පස්සේ ඒකෙදි ඔයාට ඔයාගේ ඉන්න ක්ලෝස් සර්කල් එකකින් එහෙම නැත්නම් ක්ලෝස් සර්කල් එකට වඩා මම හිතනවා ඒක ඔයාගේ යාළුවෝ එහෙම නැත්නම් ඔයා ආශ්‍රය කරන පිරිස ඔයාගේ නෑදෑ හිතවතුන්ගෙන් ඔයාට සපෝට් එකක් නැහැයි කියලා ඔයා දුක් වෙනවා. කොටිම කියනවා ඔයා හිතන්නකෝ ඔයා කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරලා දැම්මා. එහෙම නැත්නම් ඔයා පෝස්ට් එකක් දානවා. ඔයා එහෙම නැත්නම් ඔයාගේ ෆොටෝ එකක් දානවා. එහෙම නැත්නම් ඔයාගේ වීඩියෝ එකක් ක්‍රියේට් කරලා දැම්මට පස්සේ ඔයාට සෝෂල් මීඩියා වලින්වත් ඔයා මේ දන්න කියන ඔයාගේ යාළුවන්ගෙන් නෑදෑයන්ගෙන් අඳුරන මිනිස්සුන්ගෙන්වත් ඔයාට කමෙන්ට් එකක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයා හොඳටම සමාජ මාධ්‍ය දකිනවා ඒගොල්ලෝ විවිධාකාරයේ ලොකු පෝස්ට් බලනවා කියවනවා ඒවට ලොකු කමෙන්ට්ස් දානවා ලොකු විචාර ලියනවා දකිනවා. ඉතින් එකක් තමයි විශ්වාස කරන්න ඕනේ සහ පිළිගන්න ඕනේ ඇත්ත කාරණාව තමයි තමන්ට උපරිම අයිතියක් තියෙනවා තමන් කැමති දෙයක් බලන්න සහ ඔයා දාන පෝස්ට් හරි ඔයා දාන වීඩියෝස් හරි කවුරුත් බලන්න කියලා කිසිම නියමයක් නැහැ කියන දේ. ඉතින් එතනින් එහා පැත්තට තියෙන ඇත්ත කාරණාව තමයි ඔයා වටහා ගන්න ඕන කාරණාව තමයි ඒ කාටවත් ඔයාගේ සාර්ථකත්වය හරි එහෙම නැත්නම් ඔයාගේ දියුණුව හරි වෙනුවෙන් කිසිම සපෝට් එකක් පුංචිවත් මුදල් වැය වෙන්නේ නැති කාලය මහලොකුට වැය වෙන්නේ නැති පුංචිවත් සපෝට් එකක් ඒගොල්ලෝ ඔයා වෙනුවෙන් දෙන්න කැමති නැහැ කියන ඇත්ත ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ හිතට ඔයා ඒත්තු ගන්නන්න පුරුදු වෙන්න ඕනේ. ඔයා දැනගන්න ඔයා ආශ්‍රය කරන පිරිස ඔයා අඳුරන පිරිස ඔයාගේ නෑදෑ පිරිස ඔයාගේ යාළුවෝ පිරිස කියන්නේ කොච්චර ලොකු ඔඩියන්ස් එකක් වුණත් ඒක හරීම අපි ලෝකයේත් එක්ක බලද්දී ඔයාගේ රටේ ඔඩියන්ස් එක එහෙම නැත්නම් ලෝකයේ ඔඩියන්ස් එකත් බලද්දී බිලියන්ස් ට්‍රිලියන්ස් ගණනක් තියෙන මේ ඔඩියන්ස් එකත් එක්ක බලද්දී ඔයාට කවුන්ට් කරන්නවත් බැරි 100ට එකක ප්‍රමාණයකටත් වඩා ඉතාමත්ම අඩු පිරිසක්. ඉතින් ඒක නිසා ඔයා ආශ්‍රය කරන ඔයාගේ යාළුවෝ ඔයාගේ නෑදෑයෝ ඔයාගේ හිතවත්තු කියන මේ හැමෝම කිසිම කෙනෙක් ඔයාගේ පෝස්ට් එකට ලයික් එකක් දැම්මේ නැතත් කමෙන්ට් කරේ නැති වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට ඉස්සරහට යන සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදිහට යන එහෙම නැත්නම් ඔයාගේ ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක් විදිහට ඔයාගේ බිස්නස් එකක් ඔයාගේ ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක් විදිහට ඔයාගේ බිස්නස් එකක් ඉස්සරහට අරගෙන යන්න ඒ කිසිම කෙනෙක්ගේ සපෝට් එකක් ඔයාට ලැබුණේ නැති වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන දේ ඔයා හොඳින් මුලින්ම මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයා ඔන්ටර්ප්‍රීනියර් කෙනෙක් විදිහට හරි ඔයාගේ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදිහට හරි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට හරි ඔයා ඉස්සරහට යන ගමනේදී ඔයාට එකක් අන්න ඒ වගේ වෙලේදී ඔයාට තේරුම් ගන්න හැකියාවක් ලැබෙනවා. ඔයා වටා ඉන්නේ කවුද ඔයාට සපෝට් කරන්නේ කවුද ඔයාගේ ඇත්තම ක්ලෝස් සර්කල් එකේ ඔයා තියාගන්න ඕන කවුද කියන ඒ යථාර්ථය ඔයාට ජීවිතේට ගොඩක් වටී. ඔයාට ඒක අවබෝධ කරගන්න ලැබෙනවා. ඉතින් ඒක ඔයාගේ ජීවිතේට ගොඩක් වටී. මොකද සමහර වෙලාවට ඔයා අවුරුදු ගාණක් තිස්සේ මාස ගාණක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ ඔයාගේ කාලය, ශ්‍රමය, ධනය, ඔයාගේ හැඟීම් ඔයා දීලා තියෙන්නේ. ඔයා යට කරලා තියෙන්නේ ඔයා ඇත්තටම වටිනාකමක් නැති මිනිස්සුන්ට කියලාත් ඔයාට වටහා ගන්න ඒක ඔයාගේ ජීවිතේ අවස්ථාවක් කරගන්න. මොකද ජීවිතේ ඉස්සරහා අපිට අතීතයට වඩා අපිට වැදගත්ම වෙන්නේ අපේ වර්තමානයේ සහ අනාගතේ. ඉතින් ඒක ඔයා හදාගන්න ඔයා ඒකට පිටුහලක් කරගන්න. මොකද ඒ වගේම තමයි ඔයාගේ යම් සීමිත යාළුවෝ පිරිසක් එහෙම නැත්නම් ඔයා අඳුරන හිතවතුන් පිරිසක් ඔයාගේ ඥාතීන් පිරිසක් ඇති පුංචි හරි පිරිසක් සමහරට ඔයා හිතපුවා නැති පිරිසක් වෙන්න පුළුවන්. ඔයාට සපෝට් කරනවා ඔයාට හැම වෙලේම ඔයාව උනන්දු කරනවා. මොනවාම දෙයක් ඔයාගේ බිස්නස් එකේ ඒගොල්ලන්ට අදාළ දෙයක් තිබ්බොත් පැකිලෙන්නේ නැතුව ඔයාගෙන් ඒක බයි කරලා ඔයාට සපෝට් එකක් දෙනවා. එහෙම නැත්නම් ඔයා සෝෂල් මීඩියා වල කන්ටෙන්ට් එකක් දැම්මොත් පෝස්ට් එකක් දැම්මොත් වීඩියෝ එකක් දැම්මොත් ඒගොල්ලෝ අනිවාර්යෙන්ම ඔයාට ඒගොල්ලන්ගේ සපෝටිව් හෑන්ඩ් එක දෙනවා. සමහර වෙලාවට ඔය ඒ පෝස්ට් එකට හරි කමෙන්ට් එකට හරි ඒගොල්ලන්ට ලොකු අවශ්‍යතාවයක් තිබ්බ නැති වුණත් ඔයාට ඒකට සපෝට් එකක් දෙන්න ඒගොල්ලෝ ලයික් එකක් කමෙන්ට් එකක් රියැක්ෂන් එකක් දානවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මිනිස්සුන්ව ඔයා හොඳටම අයිඩෙන්ටිෆයි කරගෙන ඔයාගේ ජීවිතේ ඒගොල්ලන්ව ළඟින් තියාගන්න. මොකද ඒ වගේ මිනිස්සුන්ට අපි ගරු කරන්න ඕන වගේම අපේ හිතවත්කම, අපේ බැඳීමේ, අපේ ගෞරවනීයම ස්ථානය සහ අපේ කෘතවේදීත්වයේ මිනිස්සු වෙනුවෙන් අපි පුද කරන්න ඕනේ. එතකොට තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ, නාකමක් ලැබෙන්නේ. අපි හැම වෙලේම තෝරගන්න ඕනේ අපිව අගය කරන අපේ වටිනාකම දන්න
අපේ හැඟීම් තේරුම් ගන්න සහ අපේ අනාගතය සහ අපේ වර්තමානයේ ලස්සන කරන්න පුළුවන් හිතවතුන් මිනිසුන් ඔයාට හැම වෙලේම හැකියාව තියෙන්න ඕනේ. ඔයාගේ ගමනට සපෝට් කරන්නේ කවුද? ඒ වගේම ඔයාට ඔයාගේ මානසික තෘප්තියට, ඔයාගේ මනසට ඔයාට හැම අතින්ම සහයෝගය දක්වන්නේ කවුද? අන්න ඒ මිනිසුන්ව අයිඩෙන්ටිෆයි කරගෙන ඔයාගේ ජීවිතේ ඒගොල්ලන්ව තියාගන්න සහ ඒගොල්ලන්ව ඔයාගේ ජීවිතේ ළඟින් තියාගන්න ඔයා බුද්ධිමත් වෙන්න අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. ඒ වගේම තමයි කොයිම වෙලාවකවත් ඔයාගේ කන්සිස්ටන්සි කියන දේ නැති කරගන්න එපා කවුරුවත්ම නිසා. සමහර වෙලාවට ඔයා කරන කන්ටෙන්ට් එකට ඔයාගේ අම්මා තාත්තා අකමැති වෙන්න පුළුවන්. ඔයාගේ සහෝදර සහෝදරියා කැමති නැති වෙන්න පුළුවන්. කොටිම කියනවා ඔයාගේ ලයිෆ් පාර්ට්නර් කෙනෙක්ව සපෝට් එකක් නැති වෙන්න පුළුවන්. ඒගොල්ලන් ඒකට ආස කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඔයාව විශ්වාස කරනවා නම් ඔයා කැමති දේ ඉස්සරහට කරගෙන යන්න. මොකද ලොකු ලෝකයක්, ලොකු ඔඩියන්ස් එකක්, බිලියන්ස් ට්‍රිලියන්ස් බලන ඔඩියන්ස් එකක් තියෙනවා. ඒ කවුරුම හරි ඔයාගේ කන්ටෙන්ට් එකට කැමති වෙන්න පුළුවන්. ඒ කවුරුම හරි ඔයාගේ බිස්නස් ප්ලෑන් එකට කැමති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඔයා ආශ්‍රය කරන මේ කොටු වෙච්ච පුංචි මිනිස්සු ටිකගේ අදහස් හැම වෙලේම අරගෙන ඒක නිසා ඔයා පසුබහින්න ලෑස්ති වෙන්න එපා. මම එකෙන් අදහස් කරන්නේ ඔයා ළඟින් ආශ්‍රය කරන පිරිස, ඔයාගේ ගෙදර අය, ෆැමිලි, ෆ්‍රෙන්ඩ්ස්, රිලේෂන්ස් කියන මේ අයගේ යෝජනා අදහස් ගන්න එපයි කියලා. ඔයාව සතුටු කරන, ඔයාට ඉස්සරහට යන්න පුළුවන් වෙන, ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරන, ඔයාගේ ජීවිතේ ඉස්සරහට ඉහළට නංවන්න පුළුවන් දේවල් කියන හැම දෙයක්ම ඔයා ඉස්සරහට ගන්න සහ නමුත් ඔයා කොයිම වෙලාවකවත් ඔයාව පසුබස්සන, ඔයාව වට්ටන, ඔයාව මානසිකව ඩවුන් කරන, ඔයාගේ ගමන කඩාකප්පල් කරන කිසිම දෙයක් ඔයා ඔයාගේ මයින්ඩ් එකට දාගන්න එපා. ඒ කිසිම කෙනෙක්ගේ අවවාදයක්, යෝජනාවක් ඔයා පිළිගන්න එපා. මොකද ඔයා ඉස්සරහට ඔයාගේ ගමන කරගෙන යද්දී ඔයාට මේ හැමෝම කියන හැටියට ඔයාගේ වැඩ කටයුතු කරන්න කොහොමදත්ම බෑ. එහෙම කරන්න කිසිම උවමනාවකුත් නැහැ. ඔයා කියන්නේ හරිම ඉනෝවේෂන් තියලා, ඔයා හරිම ඉනෝවේටිව් විදිහට හිතලා, අලුත් විදිහට ඉස්සරහට හිතලා ගමනක් යන්න ඕන කෙනෙක්. කොයිම වෙලාවකවත් අරයා මෙයා කියන විදිහට ඔයාගේ නිර්මාණ කරන්න ගියොත්, අරයා මෙහා කියන විදිහට ඔයාගේ බිස්නස් එක ඔයා ඉස්සරහට කරගෙන යන්න ගියොත් එහෙම ඔයාට කවදාවත් අලුත් දෙයක් කරන්න වගේම සක්සස් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාට ඊර්ෂ්‍යා කරන පිණිස හිතන්න එපා හැම වෙලේම ඔයා කරන ඔයාගේ බිස්නස් එක දිහා. එහෙම නැත්නම් ඔයාගේ සෝෂල් මීඩියා කැරියර් එක දිහා. කොන්ටෙන්ට්ස්, ඔයා කරන කොන්ටෙන්ට්ස් බලන්නේ ඔයාට ආදරය කරන, ඔයාගේ දියුණුව අපේක්ෂා කරන, ඔයාගේ සක්සස් එක අපේක්ෂා කරන කට්ටිය කියලා. ඔයා දිහා බලාගෙන ඊවිල් අයිස් ඕනෑ තරම් තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේවල් පිළිබඳව අවබෝධයෙන් වැඩ කටයුතු කරන්න. කොයිම වෙලාවකවත් ඔයාව රිජෙක්ට් කරන, කොයි වෙලාවකවත් ඔයාව අන්ඩර් එස්ටිමේට් කරන, ඔයාව ඩවුන් කරන, ඔයාව පහත් කරන, හොඳ නැහැයි කියලා ඔයාට ඒත්තු ගන්නන, ඔයාගේ බිස්නස් එක හරිය නැහැයි කියන, එහෙම නැත්නම් ඔයාගේ කොන්ටෙන්ට්ස් හොඳ නැහැයි කියන මිනිස්සුන්ව ඔයාගේ ජීවිතේ තියාගන්න එපා. ඔයා හැම වෙලේම ඒ කියන හැම දෙයකම ගන්න තියෙන හොඳ වටිනාකමක් තියෙන දෙයක් තියෙනවා නම් ගන්න. එහෙම නැත්නම් කොයිම වෙලාවකවත් ඔය අනවශ්‍ය කුණු ගොඩවල් ඔයාගේ ඔළුවට දාගන්න එපා. ෆේක් ප්‍රොෆයිල්ස් වලින් ඇවිල්ලා ඔයා ගැන නරක දේවල් ලියයි. ෆේක් ප්‍රොෆයිල්ස් වලින් ඇවිල්ලා ඔයාගේ කොන්ටෙන්ට්ස් කැත කරන්න, එහෙම නැත්නම් ඔයාව ඩවුන් කරන්න උත්සාහ කරා. ඉතින් මේ කිසිම දෙයකට යට වෙන්නේ නැතුව ඔයාගේ self confidence තියාගෙන, ඔයාගේ මනස හොඳට ශක්තිමත්ව තියාගෙන ඉස්සරහට යන එක තමයි ඔයා කරන්න ඕනේ. ඉතින් එතකොට ඔයා ගැන හොයා ඔයාගේ වැරදි නරක හොයා ඒගොල්ලෝ තවදුරටත් පළට යද්දි ඔයාට පුළුවන් ඔයාගේ ෆියුචර් එක ඉස්සරහට හදාගෙන ලස්සනට ඉස්සරහට යන්න. ඉතින් මම හිතනවා මේ කියපු දේවල් entrepreneur කෙනෙක් විදිහට වැඩ කරන, social media influencer කෙනෙක් විදිහට, content creator කෙනෙක් විදිහට යන කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා. ඉතින් එහෙනම් ඔයාගේ ගමන ඉස්සරහට යන්න. ඔයාට අනිවාර්යයෙන්ම ජය නියතයි.